මරුනේ මොකද බං නෑ කිව්වේ? මොකද වෙලා තියෙන්නේ? මොනවා නැති වෙලා තියෙන්නේ? මොකද උඹ වැස් ටික උඩ තියාගෙන නෑ කියලා කිව්වේ? මොකද ප්‍රශ්නේ? පින කාගේද බං? අපේ සනුහරේගෙම මේ කියන දේ කියපන්කො බං තේරෙන්න නිකන් මේ අපප්‍රංශ කියන්නේ නැතු මොකද වෙලා තියෙන්නේ කියලා මොකද කේස් එක? ලබාගේ පළහිලව්ව ඒ ගෙදර දැනගෙන අම්මඩා කෙක්ම තමයි. දැන් එතකොට මේ වෙන්න බෑ නා නිවාස අඩස්සියද? තාම නෑ. අපේ වංහුන් දැනගත්තට පස්සේ තමයි ඉතින් නිවාස අඩස්සියට වැටෙන්නේ. ලොකු පුතේ මේ වැඩේ ලෙඩේ වෙන්න ඉස්සෙල්ලා දඩ ගාලා සුද්ධ කරලා දාමු. හේයි මොකද ප්‍රශ්නේ? ලොකු පුතේ මේ පුළුවන් තරම් නැති වාදෙම කියලා කඩාගන්න බලමු. මගේ හાર્ට් එකේ වැල් එකේ පොඩි අප්සෙට් එකක් තියෙනවා කියලා ඒක ඇඩ්ජස්ට් කරගන්න ලක්ෂ 2-3ක් කඩාගමු. හරි? එතකොට මේ උඹලා අම්මා ඉන්නේ. උඹලගේ අම්මගේ මොලේ අප්සෙට් කියලා අලුතෙන් මොලයක් රීප්ලේස් කරන්න කියලා තව ලක්ෂ 2-3ක් කඩාගමු. කඩාගන්න ක්‍රමද බං නැත්තේ? මේ ඇතෙක් බරට වස්තුව තිබුණත් බයමයි සෙට් වුණොත් මෙහෙම කරනකොට සුද්ධ කරන්න බැරිය. කලින් එම්බාම්නේ කෙරුවේ. ඒකයි මේ සුද්ධ කරන්න දඟලා. මේ අප්පුච්චියේ මෙහෙම තාත්තා කෙනෙක්. මේවා අහගෙන ඉන්න වෙන එකත් පූර්වේ කරාපු පව් පටිසන්ධීමක්. ఛీ. අනේ ඇත්තට මන් නැති කාලෙක මේ කෙල්ලටයි අර අසරණ කොල්ලටයි යන කලදසාව මොකක්ද? ඒක මහන කතාවක් නේ බං. උඹලා මේ ෆුට්බෝල් එකට ගහනවා වගේ මාවම උඩ දදා ගහන්නේ මොකද්ද බං? මං කරපු වැරද්ද? ඕන් කරපු වැරද්ද. නංගි පවුලක් පන්සලක් කියලා ලස්සනට ජීවත් වෙනවා දකින්න කැමති නැද්ද? කවුද? තාත්තා. කොයි තාත්තද බං? තමුන්ගේ දරුවෝ කික් එකේ ඉන්නව දකින්න කැමති. උඹ මාර කතාවක් නේ උඹ කියන්නේ. එහෙනම් නංගිට හෙන ගහලා ගියක් කමක් නැහැ කියලා බෑනව සුද්ධ කරන්න හදන්නේ? මට වෙන්නේ මේ වැඩේ නිකන් අප්සෙට් වෙයි වගේ බං. නිකන් නොකරන පාටක් නේද තියෙන්නේ. මොකද උඹ කියන්නේ? නොකරෙන්න තිබුණා මිනිහා ගෙදර නාවනා. දැන් ඉතින් ඒ සෙල්ලම් බෑ. මෑන්ව ස්ථාලෙට ගාල් කරන වැඩේ මං කරන්නම්. දැන් අදහවස මෑන් ආපුවාම පියා හැටියට තාත්තා පොඩි ටෝක් එකක් දාලා බලන්නකෝ. රයිට්. මම දෙන්න නියම ටොක්ස් එක. බබා එන්න බා. හැබැයි බීලා ඇවිල්ලා වැඩේ වකූර් කරන්න එපා. ඒකත් එහෙම. අන්න ඒක තමයි ප්‍රශ්නේ.